ආයිබෝවන් ඔයාලා හැමෝටම. ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ අපේ HBS Tours YouTube channel එකත් එක්ක. අද අපි ඔයාලව එක්කන් යන්න හදන්නේ කඳුකරයට තුරු වෙලා ඉන්න සුන්දර නගරයක් බලන්න. මේ තමයි සුන්දර රත්තොට නගරය. කඳු වට කරගෙන කොළපාට පරිසරයකින් හැඩවුණු මේ රත්තොට නගරය පිහිටලා තියෙන්නේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ. මාතලේ නගරේ ඉඳන් කිලෝමීටර් 11ක් විතර දුරකින් තමයි රත්තොට නගරේ පිහිටලා තියෙන්නේ. රත්තොට කියන නගරය ගැන අපි හොයලා බලද්දී මේ නම හැදුන හැටි ගැන අපිට විශ්වාසදායී තොරතුරක් නම් ලැබුණේ නැහැ. මේ වීඩියෝ එක බලන ඔයා රත්තොට ඉන්න කෙනෙක්ද? නැත්නම් රත්තොට ගැන හොඳට දන්න කෙනෙක්ද? ඔයාලා දන්නවද මේ රත්තොට නගරේ නම හැදුන හැටි? කමෙන්ට් එකකින් අපිටත් කියන්න. අපිත් ආසයි ඒ නම හැදුනේ කොහොමද කියලා දැනගන්න. රත්තොටට එන ඔයාලට බලන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා. රිවර්ස්ටන් කඳුවැටිය, පිටවල පතන, බඹර කිරිඇල්ල, සේරඇල්ල, නකල්ස් කඳුවැටිය වගේ සුවිශේෂීය සංචාරක ස්ථානවලට රත්තොට ඉඳන් යන්න තියෙන්නේ පොඩි දුරයි. රත්තොට නගරයේ සුන්දරත්වය කියලා නිම කරන්න බෑ. කඳුකර පරිසරයට ආවේනික වුණු මේ පොද වැස්ස රත්තොට නගරයට අමුතුම සුන්දරත්වයක් ගෙනත් දෙනවා. වැස්සෙන් පස්සේ තෙත්තුණු පාරවල්, මීදුමෙන් වැසුණු කඳු, ඒ වගේම වටේට පේන කොළපාට පරිසරය ඇත්තටම ආකර්ශනීය දසුණක් නේද? මේ හැමදේම එකතු වුණාම රත්තොට කියන්නේ නිකම්ම නිකන් නගරයක් නෙවෙයි. ඔයාලා මෙච්චර වෙලා බැලුවේ රත්තොට නගරයේ සුන්දරත්වය. තවත් මේ වගේ සුන්දර නගරවල වීඩියෝස් බලන්න අපේ HBS Tours YouTube channel එක subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාලා ඔයාගේ යාළුවොත් එක්ක share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට අපි ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්. මේ HBS Tours